කියලා කිව්වේ ආදි කාලෙනේ හතරස් බව දන්නේ කී දෙනාද අද බොලේ ලෝකේ රවුම් කියලා කිව්වේ ආදි කාලෙනේ හතරස් බව දන්නේ කී දෙනාද අද බොලේ ඉරෙන් වතුරගෙන එන අපි පියෙන් ගින්න ගෙනියන්නේ මෙපින් බලෙන් ලෝ සත නිති නිවන් දැක බුදුන් දැකේ බඩේ ගින්දරේ බෑ අනේ බඩේ ගින්දරේ බෑ rambutan kan nih Yatu jadi sih nambah dandian nggak tahu hari harus mati mbak yana para මෙන්න මේ මනසට තණ්ඩලේගේ ඉලු ගාලා පෙන්නගෙන ඵලයක්. හොඳයි අර. හාල් පොත් ගෙනියන්න අර උටෙන්ද කියපන්. හැම එකටම ඔබ කුත්තු කරලා තියලා උන් මග අරිනවා. හැබැයිද බොරුද මන් දන්නේ නැහැ ආරච්චි මහත්තයෝ. පන්සල ලොකු හඳුරන්ටයි කිව්වා කියලා ගියා. මිනිහමයි පන්සලේ වැඩට යන්න. මං ගිහින් නම් ආරච්චි මහත්තයෝ. අපි නම් හොඳ මේක පාර පෙන්නයි යන්න. මොනවද? එහෙම නෙමෙයි. අප්පුහාමිට හොඳ මට්ටුවක් කළොත් මතක හිටින්න. මට්ටු කරන්න බබෙක්කේ? නංගිට තියෙන ඔය හැම ගෑණියෙක්ම කරනවා වගේ ගෙදරින් යන්න. ගෙදරින් යන්න? අනේ ඒක කොහොම කරන්නද අයියා? යන්න නෙවෙයි. ගියා වගේ ඇඟෙන්න. ඇඳුම් කැඩුමුත් අරගෙන දවසකට හමාරකට පිට ගියක නවතිනවා. එතකොට ගිනි අරගෙන නංගිව රට පුරාම හොයාවි. මන් දන්න පිට ගයක් කොහෙන්ද අයියා? 30 මඩින් මෙහා. අයියා අපේ දිහා. මේ සකසන්ද එලියස් කියන ටෙලිවුඩ්තාන්තය මම රංගපෑවේ ගම්මුලා දැනියගේ චරිතය. මේ නිෂ්පාදනය කළේ මගේ පුත්‍රයා. චන්න බේවික්‍රම. එතකොට ගම්මුලා දෑනිය කියන්නේ එවකට ගම්පතියා. එයාගේ ගේ ඉස්සරහ අපිට බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එක තියෙන ඉංග්‍රීසියෙන් ඒකේ තියෙන විලේජ් හෙඩ්මන් කියලා. මම හිතේ ගම්මුලා දෑනියවත් දන්නේ නැතුව ඒකේ තේරුම. උඩ තියෙන ඔටුන්න කඟ වේන සිංහයා. දෙපැත්තේ තියෙන GR කියලා අකුරු දෙකක්. ඒකෙන් කියන්නේ ජෝර්ජ් රෙක්ස් කියන එක. ජෝර්ජ් රජුරෝ කියලා. බොහොම ඉහළ තනතුරක් දරපු කෙනෙක් ගම්මුලා දෑනියා. එයා මේ ගාම සේවකයා නෙවෙයි ගමේ ප්‍රධානියා. විලේජ් හෙඩ්මන්. ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ ඒ රාජකාරී කළේ නම්බුවට යමක්මක් තියෙන මිනිස්සු. හැමදාම මේ හාස්‍යයට උපහාසයට මුල් තැන දීලා මේ කතා ලියන අපේ දාරාජ්‍ය පක්ෂ අපේ ඒ සහෝදර කලාකරුවා මේකෙත් ලියලා තියෙනවා මේ ගම්මුලා දෑනි චරිතය ඉතා ධර්මිෂ්ඨ
හොඳ මිනිස්සෙක්ගේ චරිතයක්. නමුත් ඒ හොඳ වැඩි කරන්න ගිහිලා යා අමාරු වැටෙන වෙලාවලුත් තියෙනවා මේ ගම්මුලා කියන්නේ. අන්න එහෙම චරිතයක් මම මේක රඟපෑ. ඉතින් මම හිතනවා සමස්තයක් වශයෙන් බලනකොට මේ ටෙලිවෘත්තාන්තය මුලින් ඉඳන් අග වෙනකල්ම හාස්‍ය පිරි, උපහාසය පිරි හොඳ විනෝදයෙන් බලන්න පුළුවන් ටෙලිවෘත්තාන්තයක් කියලා. අත්තිලව්වයි. අපේ ආරච්චි මහත්තයාට තාම ආසනයක්වත් පිළිවෙල කරලා දීලා නැහැ මේ ගෑණි. අනේ අම්මා හැබැයි මේ ගෑණි මට මේ ආසන පැනවිල්ලෙන් වැඩක් නැහැ. මං ආවේ ඔබ කළ වැඩේ හොඳ වැඩක්ද කළේ. මම රාජකාරියක් ඉෂ්ට කළා. ඔබ කරපු වැරද්දට මං ඔබට දඬුවමක් නියම කළා. අර ගෙදර ඉන්න තියාතු ගොනයි මගේ මැනිකේ රවට්ටලා අර දඩු කඩෙන් මිදිලා ඔබ පැනලා ආවා. හිතන්න එපා පුතෝ ඔබ මේ සෙල්ලම් වැඩක් කළේ කියලා. හිතන්න එපා සෙල්ලම් වැඩක් කියලා. නඩුකාර උන්නාන්සේ උසාවියේදී නඩුවක් අහලා හිරේට නියම කළපුවෙන් පස්සේ යම්කිසි පුද්ගලෙක් ඒ මිනිහා හිරෙන්නේ පැනලා ආවා වගේ වැඩක් ඔබ කළේ. මේක සෙල්ලමක් නේ බාර දුක වැඩක්. ඔබ તો කිඳිරි ගන්න දෙන්න එපා. මට පුළුවන් බොල මට පුළුවන් මේ දැන් පොලිසිය ලොකු මහත්තයාට කියලා. තෝ එක ගිහිල්ලා 3 මාසයකට පොල්ලෙලි තන්නන්න මහගෙදරට අරින්න. මෙන්න ඒ කියලා හින්දා මට ඒක කරන්න බෑ. අනේ හාමුදුරනේ මං වැරද්දක් කරා නම් පයින් මගේ කම්බුලට ගහන්න. කලාව පිළිබඳ බොහොම සරල කියමනක් තමයි කලාවෙන්වත් බලාපොරොත්තු වෙන්නේ. විනෝදය සහ ගුරුහරුකම කියන කාරණා දෙක. මේ ටෙලිවෘත්තාන්තය ගැන කල්පනා කළත් මම හිතනවා විශාල වශයෙන් හාස්‍ය එහෙම නැත්නම් ඊටත් එහාගේ උපහාස රසය විශේෂයෙන් මතුවේ කියලා. නමුත් ඒන් පමණක් නතරවන්නේ නැහැ. බොහෝ විට කිසියම් ආකාරයක සමාජමය ගුරුහරුකමක් නැත්නම් කිසියම් ආකාරයක ඥානනයක් මේ මගේ සිද්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මා රංගපෑ චරිතයේ එලියස් කියන චරිතය 40 දශකයේ පමණ ලංකාවේ ජීවත් වෙච්ච බොහොම සටකපට කම් වලින් පිරිච්ච ඒ සඳහාම ඔහු විශාල වැඩපිළිවෙලක් සැලසුම් කළත් ඊටාත්ම සියුම් විදිහට ඒවා කඩා හැලෙන කටහැරියොත් බොරුවක් කියන බේගල් දෙසාබාන එවැනි චරිතයක්. නමුත් ඔහුගේ සියලුම ව්‍යායාමයන් බොහෝ අවස්ථාවලදී ඒ ශක්තිය ඉදිරියේ කඩා වැටෙනවා. ඉතින් මේන් යම්කිසි ආකාරයක උපහාසයක් හාස්‍යයක් මතුවෙනවා. අනෙක් අතට මෙම චරිතයකට අනිකුත් චරිත ගැන කල්පනා කරපුවම ජීවිතය පිළිබඳ සත්‍යයට මුහුණ දෙන. එහෙම නැත්නම් අවංකව ජීවත් වෙන අයට වඩා හොඳ ජීවිතයකුත් ඒ වගේම බොරු කියන සුළු ලාභය සඳහා නොඑක ආකාරයේ සැලසුම් කළ ඒවා කඩා වැටෙන ඒ වගේ මිනිසුන්ට කිසියම් ආකාරයක අනෙක් පැත්තෙන් නරකක් සිද්ධ වෙනවා කියන ඒ පණිවිඩත් මේ හරහා මතුවෙනවා කියලා මම කල්පනා කරන්නේ. කෙසේ වෙතත් මේ නාට්‍ය පුරාම දිවෙන මේ චරිතයෙන් හාස්‍ය උපහාසය පමණක් නෙවෙයි ජීවිතය පිළිබඳව අපව යොමු කරන වැදගත් කරුණු කිහිපයක් මතුවේ කියලා මම විශ්වාස කරනවා. ෆැමිලි කාර්යකුයි විත්තිකාරයෙකු ගැන කිව්වේ රාලහන්? කො ෆැමිලි කාර්යය මෙතන පේන්න නැහැ නෙමෙයි. ඇයි? ෆැමිලි කාර්යය අපේ තන්දලේලුනේ. කවුද කියන්නේ? මේ අප්පුහාමි කියන්නේ. මේකට සමයන් තණ්ඩලයා මේ නඩුවේ පිස්කල් වැඩ ඉතරයි කළේ. ෆැමිලි කාර්යය තමයි මේක. ෆැමිලි කාර්යය අප්පුහාමි? ෆැමිනිල්ලක් කිව්වට ඉතින් ඕක මේ ෆැමිනිල්ලක්ම නෙවෙයිනේ රාලහන්. අපි ඔන්න කතා කරලා දාමු. මේ මොනවා කිව්වේ? ඔක අතහැරලා දාමු. මේ අතාරා දානේම හරි නඩු කියනේවා කරනේම හරි අහනේවා හරි බොමට උගන්නන්න දෙන්න එපා. ඒක මගේ වැඩක්. හැබැයි ඒ කොයි එක කරන්න වුණත් මේ පැමිණිලා අහලා ඉන්න ඕනේ. රාදුලහට මූහොල්මන අරගෑනිගේ ගෙතරින්ගන රාදුලහට මූහොල්මන අරගෑනිගේ ගෙතරින්ගන දෙඟ පරි රම්බුටන් කක්කරි දෙඟ පරි රම්බුටන් කක්කරි දෙඟ පරි රම්බුටන් කක්කරි දෙඟ පරි රම්බුටන් කක්කරි එලියස්ගේ සූස්තරේ අපේ ගෑනිගේ වස්තරේ දෙඟ පරි රම්බුටන් කක්කරි දෙඟ පරි රම්බුටන් කක්කරි මම නෑ කියපන්. නෑ කියන්නේ කොහොමද? ඒ මනුස්ස දැක්කනේ. පටලවා බොරු කියන්නේ. දුව මූලිකලයිතුවත් බුරු ඇඳ යට තිබුණා. ඒවන් අපිට කැපනේ. ඒව අපිට කැපනේ. මොනවද මේ මනුස්ස කියන්නේ? ඔය යකා මගේ හතුරා මලයා. අතුරු මිතුරු හතුරු නෙවෙයි එහෙම නෑනේ කතුරු. දුව මූලිකලයිතුවත් ආදච්චිට දුන්නා.
එලියස් අයියේ. අර කවුද? කවුද? අර දැරිවියකුත් එක්ක බබලත් එක්ක ඉන්නේ. අප්පට සිරිගජ. නේ? ඔය කොහොමද නැගිට්ටේ? දැන් බැරි ගහන්නේ මනුස්ස නේද? මොකක් වුණත් කමන්නේ කවුරුණත් කමන්නේ මම නැහැ කියපන්. මේ ළඟටම ඇවිල්ලා හැංගිලා වැඩක් නැහැ. මේති වඩලා නැති. දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් යටතේ දක්ෂ නළුනිල් පිරිසක් එක්ක සෙලස්තිනා චරිතයට පනපුවන් ලැබීම ගැන මම ප්‍රථමයෙන් සතුටු වෙනවා. ඒ වගේ මේ චරිතය රංගපාන්න මට ගොඩක් උදා වුණා ජෝ අබේ වික්‍රම මහත්මයා. ඔහු ගොඩාක් දේවල් කියලා දුන්නා මේ චරිතය පිළිබඳව. ඒ වගේම මම රංගපාපු චරිතය ගැන කතා කරනවා නම් සෙලස්තිනා දෙමාපියන්ගේ බලකිරීම මත තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් සමග විවාහ වෙලා ඔහු එක බොහෝම අමනාපකම් මැද්ද ජීවත් වෙද්දී අමුත් එක් ඔවුන්ගේ පෞල් ජීවිතය තුළ රිංග ගන්නවා. ඇත්තටම ඔවුන්ගේ ජීවිතවලට රිංගන අමුත්තා ඔහුගේ කරුණාවන්තකම නිසා ඔහු හා පුංචි සම්බන්ධයක් ඇති වෙලා මේ සම්බන්ධය ටිකක් දුරදිග යන තත්ත්වයට පත් වෙනවා. මොකද මේ සටකපට ස්වාමි පුරුෂයාගේ වැඩ හින්දා ගොඩාක් දුක් විඳින තත්ත්වයකට මේ ගෑණිය පත් වෙනවා. ඉතින් ඇත්තටම මම කතාව සම්පූර්ණයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කතාව දිගහැරෙද්දී ඇත්තටම ඕගොල්ලන්ට SBA නොහෙලා බලා සිටීමේ අවශ්‍යතාවයක් තියෙන පුළුවන්. මොකද ඒ තරම් එකට එකතු වෙච්ච ලස්සන කතාවක් මේ ටෙලිනාට්‍යයේ තියෙනවා. ඉතින් මේ ටෙලිනාට්‍යය බලලා කොච්චර හොඳට අපි මේ රංගපාලා තියෙනවද, මේ ටෙලිනාට්‍යය කොච්චර හොඳින් අපි ඉදිරිපත් කරලා තියෙනවද කියලා ඕගොල්ලෝම තීරණය කරන්න. ගියක් ඇතුලේ මොකක් හරි ආරෝවක් ඇති වුණාම ඒක ඒ වහලේ යටදීම විසඳ ගන්න එකයි යුතුයකම. නැතුව මේ අතන මෙතන අගු පිල්ලවල ඕක කතා කරන එක හරි නෙවෙයි. මං යන්නම් අයියා. මං එන්නද මං? නෑ මට ගියකි. හෙට ගමේ යනවා නම් මටත් කියන්න. මට පුළුවන් පිළියමක් කරන්නම්. පුළුවන් පිළියමක් කරනවායි කිව්වේ පස්සෙන් යනවායි කියන එකටද? පම්බුව. සකිසඳ එලියස් ටෙලිවෘතාන්තයේ මම ප්‍රතිනිර්මාණය කරපු භූමිකාව කාසි සෙට්ටි කියන සෙට්ටි මිනිසෙකුගේ භූමිකාවක්. ඉතින් දැන් මේක මේ භූමිකාව මට පැවරෙනකොට මට හිතුනේ මේකෙන් අපූර්ව දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මගේ ප්‍රතිනිර්මාණාත්මක ශක්තියට පිටුවහලක් තමයි මේ වගේ භූමිකා. හැම නළුවෙකුටම එහෙම භූමිකා ලැබෙනවා තමන්ගේ ජීවිතේට. ඉතින් ඒ වගේ මට හිතුනේ මේකෙන් මට විශාල දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා ඒකට සැකසෙන්න සිද්ධ වුණා, සැකසුණා අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය විදිහට. අප්පුහාමි රාලහාමිට බොරු පැමිණිල්ලක් කරලා. නෑ. මන්න නිදහස් වුණා. අප්පුහාමි හිරී ගියා. කලබල වෙන්න තරම් ගොඩ දවසකට නෙවෙයි. දවස් දෙකකට. අනේ දවසකට දෙකකට වුණත් හිරේ විලංගුවනවා දෙයියනේ. වෘත්තීය චිත්‍ර මම බොහෝ මගේ නාට්‍ය වලට අන්තර්ගත කරන්නේ ඒ තිර නාටක ලියන්නේ චිත්‍ර කතා අනුසාරයෙන්. ඒ අනුව මා ඉතා අවශ්‍යතාවයෙන් කරන ලද හාස්‍යෝත්පාදක තිර රචනයක් තමයි මේ සකිසඳ එලියස් නාට්‍යයට පාදක වී තිබෙන්නේ. මෙහි එන බොහෝ චරිත විශේෂයෙන්ම එලියස් අප්පු, කාසි චෙට්ටි, සෙලෙස්තිනා වැනි චරිත අතිශයින්ම සංකීර්ණ චරිත. ඒවායෙහි පවත්නා ගුණාංග බොහෝ හරවත්. මා කුඩා කල දුටු බොහෝ චරිත මේවාට බෙහෙවින් පාදකුණාය මට හිතෙනවා. සභාවෙන් අවසරයි අපගේ චිත්‍ර ප්‍රීතිය
ඒ පාර්ශවයටත් අපි පුද කර සිටිනවා. මම ඒ නිසා නමුත් මෙතන පොඩි අඩුපාඩුවකට තියෙන්නේ නරක දෙයක් පාවිච්චි කරලා ඉතින නිසා ඒ මගේ මංගල කතාව මෙතකින් අවසන් කර සිටිමු. උත්තා සාගසන් එලියස් මේක මගේ තුන්වෙනි නිෂ්පාදනය. මෙවැනි කතා වස්තුවක් තෝරා ගැනීමට හේතු ප්‍රධාන වශයෙන් හේතු කීපයක් ඉවහල් වුණා. එයින් එක් හේතුවක් තමයි දාය රාජපක්ෂ වැනි දක්ෂ කලාකාරයෙක්ගේ රචනයෙන් දායක වීම මේක. අනිත් එක මේ කතා පුරා ආරම්භයේ සිට අවසාන දක්වා පැතිරෙන රිද්මය. මේ කතා පුරාම පැතිරී තිබෙනවා දුක, සොම්නස, ත්‍රාසය, වගේම හාස්‍ය සියලු මනුෂ්‍ය හැඟීම් එකම කතා වස්තුවක් තුළ බොහොම අගයට පිළිඹු වෙනවා. ඒ වගේම මම සතුටු වෙනවා මෙවැනි කතාවක් සාර්ථක කර ගැනීමට මේ කතාවට සම්බන්ධ වෙච්ච චන්ද්‍රරත්න මාපිටිගම වැනි දක්ෂ අධ්‍යක්ෂකවරගේ සහාය සහ අනිකුත් සියලුම කාර්මික ශිල්පීන් සහ රංගපපු නළුනිලියන් ඉතා දක්ෂ ලෙස තමන්ගේ කාර්යයන් ඉටු කරලා මේ කතාව ඉතා සාර්ථක ලෙස නිම කරන්න සහාය දුන්නා. මුදලාලි එහෙනම් අපි කමුද? කමු හාමිනේ. කොරවද ස්පෙෂල්? ඒව නම් මන් දන්නේ නැහැ. හැබැයි අයියා කැමති දෙයක් නම් තියෙනවා. මොකද්ද? පොළොස් ඇඹුලක්ද? පොළොස් නම් ඊයේ කෑයි. එදෙන? අද වෙනම දෙයක් තියෙනවා. බලන්නක මොනවද කියලා. සකිසඳ එලියස් කියන්නේ මගේ ටෙලි නාට්‍ය නිර්මාණ දම්වැලේ තව වැදගත් පුරුකක්. ඒ පුරුක එච්චරටම මට වැදගත් වෙන්නේ ප්‍රධාන හේතු දෙකක් හින්දා. එයින් ප්‍රධානම හේතුව තමයි මගේ මුල්ම සිනමා නිර්මාණයට ඒ ප්‍රධාන චරිතයෙන් දායක වූ මම පිළිගන්න විදියට අපේ සිනමාවේ මහා රංග ශිල්පියා වන ජෝ අභිවික්‍රමයන් මගේ ටෙලිනාට්‍ය නිර්මාණයකට මුල්වරට සම්බන්ධ කර ගැනීමට අවස්ථාව උදා වීම තමයි මම දකින්නේ මේකේ මට වැදගත් ප්‍රධානම හේතුව. ඊළඟ හේතුව වශයෙන් මම දකින්නේ බොහෝ විට මගේ ටෙලිනාට්‍ය නිර්මාණ වලට මම පාදක කරගන්නේ මගේම පිටපත්. නමුත් මෙම නිර්මාණයට පාදක කරගත්තේ ඉතා ප්‍රසිද්ධ ප්‍රවීණ කතා රචකයෙකු වන දාය රාජපක්ෂ මහතාගේ පිටපතක්. මම ඉතාම අගය කරන කතා රචකයෙක්. විශේෂයෙන් ඔහුගේ කතාවල ඔහු මවන චරිත, ඒ චරිතවලට දෙන සංවාද ඉතාම වැදගත්. ඉතින් මේ නිසාම මේ පිටපත දුටුව මොහොතම අත් වශයෙන්ම මම ගා කැමති වුණා මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කිරීමට. මේක තමයි මම දෙවෙනි වැදගත්ම හේතුව වශයෙන් සලකන්නේ. ඊළඟට මගේ ටෙලිනාට්‍ය නිර්මාණ මේ පියවරේ මගේ ප්‍රියතම විෂයපතය තමයි හාස්‍යෝපාදනය. හාස්‍යෝත්පාදනයට මන් දැක්ක මට ලැබුණු හොඳම පිටපතක් තමයි මේ සකිසඳ එලියස් පිටපත. මේ තියෙන හාස්‍ය රසය, උපහාස රසය මුළු පිටපත පුරාම දෝරේ ගන්නවා. අන්න ඒක තමයි අත් වශයෙන්ම මට ඊටාම මේ නිර්මාණ සමග බද්ධ වෙන්න මට හුඟක් අත් වශයෙන් මේ ටෙලි නිර්මාණයේදී මේ පිටපත රූගැන්වීමේදී පවා මා ඉතා සතුටකින් ඉතා වින්දනයකින් යුතුව මේ අධ්‍යක්ෂණ කටයුත්ත කරන්න පවා මට පාදක වුණේ මේ පිටපතේ තිබිච්ච ඒ අර පිරි ඉතිරි යන හාස්‍ය රසය සහ උපහාස රසය. ये सब पुणे
ඉස්සපුට දැන් ටිකක් සරු වගේ. අලුත් පළේකා සරමක් එහෙම හදලා තියෙන සීල් එකවත් ගලවලා නැහැ. මේ කාට ෂෝක් පෙන්නන්නද? කාට ෂෝක් පෙන්වන්නද මේ වයසට? අපේ ගෙදර අම්මන්ඩිවත් බලන්නේ නැතිකොට. බාය මොකද දීලා ඇද්දොත්? මැනික ඉන්නවා කියලා අබ්බලු එකක් ඈ. ඉතින් මැනික තියා කාලි අම්මා හිටියා. කියන්න තියෙන දේ නොකිය කොහොමද අර මහත්තයෝ? මේ කතාවට නම් මේ කටේ මසුරම බණ්ඩ වටිනවා. ඒකනේ මම උදේ පාන්දර ආයේ මොකද? මම තව ડોක්ටර් පිළිටුවක් ගියේ නෑ බා. ඒව කරගන්න දෙරිය පස්සේ මේ පොඩි පැමිණිල්ල කාටද? අපි හොර පොලේ මගුරෙක් පෙටියෙක් අල්ලන්න කෙමනක් කැටුවොත් තමයි මේකේ ඉන්න කාටත් බෝධිසත්ව කරුණාව පහළ වෙන්නේ. තමුන්නාන්සෙත් යකා නටන්නේ. මං ආනේ රාලහමි අර කොහෙන්දෝ පාත්තලා ඉන්න කාසි චෙට්ටියට ওই රෙගුලාසි වළංගු නැද්ද?